ඉපදීම බුදු වීම පිරිනුවම් පෑම මේ තෙමගුල වෙනස් කරන්න බෑ. සම්මත ලෝකේ වෙනස් වීම කරන්න පුළුවන්. හැබැයි මහා සම්මතය කියන්නේ ඉහළින්ම තියෙන ශක්තිය. ඒක වෙනස් කරන්න බෑ. ඒකට අවනතෝ අපි යන්න ඕනේ. මෙතනදී සිංහල බෞද්ධ කියලා විතරක් ගන්න එපා. අපි මේ සෞභාග්‍ය උදා කරන්නේ මිනිස්සයාට. සබ්බ පාපත් සකරණ. ඒතර පාපය අයින් කරන්න ඕනේ. කුසලස් උපසම්පදා එතන ව්‍යංගාර්ථයෙන් කියලා තියෙන ප්‍රඥාවන්තයටයි මේ බුදුදහම කියන්නේ බුදුහාමුදුරු දේශනා කරේ. කුසල් කරන්න කියන්නේ අකුසල් අයින් කරන්න කියන එක. ඒතර මේ ලෝකේ මායя විසින් පාලනය කරන ලෞකික මිත්‍යා දෘෂ්ටියත් ලෞකික සම්මාදිට්ඨිය. දැන් යන්නේ ওই ලෞකික සම්මාදිට්ඨිය ඒ තුල ලෞකික සාතනිය යන්නේ. මායяගේ සාතනිය මේ ලෞකික සාතනිය කියන්නේ. බුද්ධ සාතනිය කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ප්‍රඥා උදපාදී තුල ක්‍රියාත්මක වෙන සංයෝජන අයින් කරලා මාර්ගඵල අරමුණු කරගෙන යන නවලෝතර බුදුමඟ. ප්‍රඥාවන්තයා කරන්නේ Tamanට බාධා පිණිස එන දේ Tamanගේ ගමනට රුකුලක් කරගන්න එක. අමනුස්ස දෝෂ තියෙනවා ඒ වගේ ඉරවරාදී ආතරයිටිස් ඕනම දෙයකට මේ පිරිත් බල පිහිටවල මේ හදපු තෙල් එකක් මේ තෙල් එක පාවිච්චි කරන්න ඕනේ. ආයුර්වේද කරන්නේ බාහිරින් ගන්න ගස් පොතු ඒවා ඉස්මේ වලින් අර පිටින් ගාලා ඒ ಗುಣ දෙනවා. හිතේ ඇති වෙන ශක්තියෙන් තමයි මේක. මම එහෙම මේ ලෝක විනාශ කරලා පොළොව හාරලා ගන්න සම්පත් වලින් බොරුවට මේ ලෝකෙ සුවපත් කරන්න කියලා වැඩ කරන්නේ නැහැ. මේකට මුදල් ගන්නෙ නැහැ. මම ඔබෙන් ඡන්ද ඉල්ලන්නේ නැහැ. ඔබෙන් මොනවා හරි දෙයක් ඉල්ලන්නේ නැහැ. මම ওই වටේ පිටේ නිදන් හාරන්න යන්නේ නැහැ. එක එක්කෙනාගේ සල්ලි මේ ලෞකික දේවල් මම රැස් කරන්නේ නැහැ. අස්කිරීම සපතක්. ආයුෂ බොහෝ වේවා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව නරඹන ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාට දසතේ අපි අද ඉතාමත්ම සුවිශේෂී වූ මාතෘකාව පිළිබඳව තමයි කතා බහ කරන්න සෝදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපේ ජීවිතය ලෞකික වශයෙන් වගේම ලෝකෝත්තර වශයෙන් අපේ දියුණුව එහෙම නැත්නම් ආධ්‍යාත්මික දියුණුව හරහා ඔබේ සාමාන්‍ය ජීවිතය තුළ පවතිනා වූ බලාපොරොත්තු දියුණු පමුණු කරගන්න ඕන කොහොමද? ඒ වගේමයි ඔබේ ආධ්‍යාත්මික ජීවිතය ඉදිරියට දියුණු කරගන්න ඕනේ කොහොමද? ඒ පිළිබඳව තමයි අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මේ විශ්ව ශක්තිය හරහා ගනුදෙනු කරන්නා වූ සුවිශේෂී පුද්ගලයෙක්ව ඒ වගේම ආධ්‍යාත්මික ගවේෂණයක නිරත වන්නා වූ සුවිශේෂී පුද්ගලයෙක්ව සොයාගෙන තමයි ආවේ. දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවට අපිට මේ තැන නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි. හොඳට හුරු පුරුදු තැනක්. අපි ආවේ රත්නපුර කිරියල්ල බුදු විරුදියසෙන් මධ්‍යස්ථානයේට. එහි ප්‍රධාන අනුශාසක රත්නශ්‍රී කරන්දන මහත්තයාව මුණ ගැහෙන්න. ආයිබෝන් රත්නශ්‍රී මහත්මයා. ආයිබෝන් තෙරුවන් සරණයි. හරි රත්නශ්‍රී මහත්තයා අපි කතාව පටන් ගමු. මේ ටික කාලයකට පස්සේ අපි නැවතත් ඔබතුමාත් එක්ක මේ විදිහට සම්මුඛන්නේ මේ බුදු විරුදියසෙන් මධ්‍යස්ථානයේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඉතාමත්ම සුවිශේෂී ආගමික ශාසනික වගේම සමාජීය මෙහෙවරක් කරන තැනක් තමයි මේ බුදු විරුදියසෙන් මධ්‍යස්ථානයේ රත්නපුර කරදන පිහිටා තිබෙන. අපි කතා බහ කරමු. අපි මේ අද මේ වැඩසටහන පටිගත කරන්න ඉතාමත්ම සුවිශේෂී පොහොය දවසක්. හැබැයි ප්‍රශ්නාර්ථය තියෙනවා. අපි මේ ඉන්නේ අද දවස රජයේ නියම කරපු පරිදි නම් වෙසක් පුර 15ක පොහොව දවස. හැබැයි ඔබතුමා සහ සමහරක් මත තිබෙනවා මැයි පළවෙනිදා තමයි නියමිත වෙසක් පොය යෙදුනේ කියන එක. ඇත්තටම මෙතන දැන් අපිට දැන් අපි දැක්කොත් එimhe මේ සමාජ මාධ්‍ය තුල රත්නශ්‍රී මහතා දැක්කා සිරිපාදේ හොඳටම වැස්ස මේ යන්න බෑ මේ අවාරය පටන් ගත්තේ මැයි පළවෙනිදා කියලා ගොඩක් කට්ටිය මේ මතයක් ගෙන ආවා මේ වැස්සත් එක්ක. හැබැයි වෙසක් පොය අදට මේ මැයි මාසේ 30 වෙනිදාට යොදාගෙන තිබුණාට ඔබතුමා කියන්නේ මැයි පළවෙනිදා කියලා. අපි කතාව එතනින්ම ආරම්භ කරමු. අපි බුදුරජාණන් වහන්සේගේ බුදු වීම ඉපදීම බුදු වීම පිරිනුවම් පෑම මේ තෙමගුල වෙනස් කරන්න බෑ. ලෝකේ හැමදාම රටක රාජ්‍යයක ලෞකික සම්මත ලෝකේ වෙනස් වීම කරන්න පුළුවන්. හැබැයි මහා සම්මතය කියන්නේ ඉහළින්ම තියෙන ශක්තිය. ඒක වෙනස් කරන්න බෑ. ඒකට අවනතෝ අපි යන්න ඕනේ. ඒ නිසා මැයි මාසේ පළවෙනිදා මැයි කියන්නේ වෙසක් මාසේ. වෙසක් මාසේ මුලින්ම එන පොය තමයි වෙසක් පොය වෙන්නේ. ඊළඟට අදි වෙසක් පොය තමයි ඊළඟට එන්නේ. ඒතකොට අදි වෙසක් මේකට විශේෂ හේතුවක් තියෙනවා. අපි මේ වැඩපිළිවෙල අවුරුදු 45ක් තිස්සේ කරගෙන ඇවිල්ලා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 45යි. ඒ 45 වෙනුවට අවසන් කරලා
අපි මේ 2026 ජනවාරි 1 වෙනිදා පුරපසළොස්වක පෝයක් තිබුණා. ඒ දුරුතු පෝය. දුරු කළ යුතු අතු කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ අපිට විමුක්තියක් යහපතක් බලාපොරොත්තු වෙනවා නම් අයින් කරන්න ඕනි කාරණා ටිකක් කිව්වා. සබ්බ පාපත් සකරණ. ඒතර පාපය අයින් කරන්න ඕනේ. කුසල සුපසම්පදා එතන ව්‍යංගාර්ථයෙන් කියලා තියෙන ප්‍රඥාවෙන් තිටයි මේ බුදුදහම කියන්නේ බුදුහාමුදුරු දේශනා කරේ කුසල් කරන්න කියන්නේ අකුසල් අයින් කරන්න කියන එක. එහෙම නැහැ. එතකොට අපි අකුසලයක් නොකර ඉන්නවා. ඊළඟ එක තමයි මේ මුළු බුද්ධ ශාසනය සම්මාදිට්ඨිය මත පදනම් වෙලා තියෙනවා. එහෙමනම් මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න ඕනේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදු වෙච්ච මොහොතේ ඉඳන් තමයි සම්මාදිට්ඨිය ලෝකෙට ලැබුණේ. එහෙමනම් බුද්ධත්වයෙන් සම්මාදිට්ඨිය ලෝකෙට ලැබුණා. ඊට පෙර මිත්‍යා දෘෂ්ටිකේවත් මේ සිදුවත් බෝසතාණන් වහන්සේට මුණ ගැහුණා. ඒ කියන්නේ සුද්ධෝදන රජුරුවන්ගෙන් එහෙම. ඒ බමුණු ගෙන්නලා ලෞකික දේවල් වල තියෙන තොරතුරු මත පුජ්‍යලයේගේ මේ දේහ ලක්ෂණ විද්‍යාව මේවා තේරම ලෞකික දේවල්. ලෞතර සම්මාදිට්ඨිය එකක්, ලෞකික සම්මාදිට්ඨිය එකක්. ලෞකික මිත්‍යා දෘෂ්ටිය තව එකක්. එතන මේ ලෝකේ මායя විසින් පාලනය කරන ලෞකික මිත්‍යා දෘෂ්ටියත් ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික මිත්‍යා දෘෂ්ටිය තුළ තමයි පාපය අකුසලය මේ සියල්ලම තියෙන්නේ. ලෞකික සම්මාදිට්ඨිය තුළ තියෙන්නේ මායя විසින් මේ සිදුවත් බෝසතාණන් වහන්සේට බුදු වෙන මොහොතේදී ඉල්ලීමක් කරා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම දැන් මේ ওই මහන්සුණායත ගිහිල්ලා බුදු බව ලබා ගන්න එක පැත්තක දාලා සක්විති රජකමත් ලබාගෙන රජකම් කරන්න මාත් උදව් කරන්න කියලා. ඒ වෙලාවේදී පින්කම් කරන්න කියන එක මාර්යාගේ ඉල්ලීමක්. අද එහෙමනම් අපි සියලුම දෙනා මේ මාර්යාගේ ගැටේට අහු වෙලා තියෙනවා. පින්කම් කර කර යන්නේ. පින්කම් කරන්න සල්ලි ඕනේ. ලෞකික ධනෙ. හැබැයි කුසල් කරන්න කිව්වේ බුදුහාමුදුර කුසල් කරන්න සප්ත ආර්ය ධනෙ ඕනේ. සද්ධා ධනෙ, සීල ධනෙ, ත්‍යාග, හිරියොත්ප්ප, සුත ප්‍රඥා. මේ ධන හත තමයි සාතනය ගෙනියන්නේ. සාතනය වෙනුවට ලෞකික සාතනය මායя හදපු රුපියල් සත එකතු කරගෙන පින්කම් කර කර යනවා. ඉතින් දැන් මේ වෙසක් පුරපසළොස්වක පෝය මැයි 1 වෙනිදා අපි විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළා. අපේ මේ සියලුම තොරතුරු ජනවාරි දුරුතු පෝය අප්‍රේල් මාසේ 1 වෙනිදා කතරගම කිරිවේරට ගිහිල්ලා අෂ්ට පරිස්කාර පූජාව, කිරිහාර පූජාවල් සිද්ධ කරලා මහසෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරලා මීට අවුරුදු 60කට ආසන්න කාලයකදී කරන ලද ඉල්ලීමක් ඉටු කිරීමේ කාර්යය බාරගත්තා. මැයි මාසේ 1 වෙනිදා අපේ පුරපසළොස්වක පොය තෙමගුල් දිනයේ දවසේදී මේ ස්ථානයෙන් ආරම්භ කළ සුවිශේෂ වැඩපිළිවෙලක් කිරිහාර පූජාවල් සිද්ධ කරලා ඊළඟට කරන්දන් සාංගිකාරාමයේ උතුරු කරන්දන සුමනාරාම මේ වගේ විහාරස්ථාන 7ක් 8ක ඊළඟට අතුරුගිරිය පොලිස් ස්ථානය, පාදුක්ක පොලිස් ස්ථානය ඊළඟට මේ ලෝකයේ විශේෂත්වයකට පත් කරන්න මේ බෞද්ධ සමාජය තුළ බොරුව ඉහළට ගත්ත තැන. නාගලෝකයෙන් බුදුරජාන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩම කළා කියලා බොරුවකින් පෙන්නලා දීපු කල්යාණ රාජමහා විහාරස්ථාන. අපි දහම් පත්‍රිකා බෙදා හැරලා එතන දහම් පණිවිඩයක් දීලා සමාජයට බොරුව ඉහළට ගත්ත තැනින් අපි මේ තෙමගුල් දිනයේ දවසේදී සත්‍ය ඉහළට ගත්තා. ඒ සත්‍ය ඉහළට ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ශාසනීය බබලීමක් ඇති කරන වැඩපිළිවෙලක් සෑහෙන ප්‍රගතියක් ඇති කරගමින් ඉදිරියට එනවා. අද අපි මේ සමරන්නේ වෙසක් පොය කියලා රජය නිර්දේශ කරපු වෙසක් පොය. ජීවමාන බුදුරජාන් වහන්සේලා හැමදාම රාජ්‍ය පාලනය වෙනම යන එකක්. ඒක ලෞකික සම්මාදිට්ඨිය තුල තියෙන චක්කු මුදපාදී තුල. එතකොට මේ අතරමැද තියෙනවා ලෞතර සම්මාදිට්ඨියයි ලෞකික සම්මාදිට්ඨිය අතරමැද තියෙනවා අපේ සිත හදාගන්න මාර්ගය. ඒක තමයි ලෞකික සම්මාදිට්ඨිය තුල රාජ්‍ය පාලනය තුල අපි පෙන්වුම් කරන ලෞකික සම්මාදිට්ඨිය. ඒතර ලෞකික සම්මාදිට්ඨිය පෙන්වන්න පින් කරන්න ඕනි. පිනේ විපාක. ඒතකොට මේ පින් කරන්න එපා කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේලා. පින ගැන කතා නොකර කුසලයේ ගැන කතා කරනවා. මොකද කුසලයේ අත්‍යවශ්‍යයි. පාපේ කරන්න එපා කියනවා. පින් කරලා මේ මනුස්ස ලෝකේ කාම සුගති භූමිය වල වාසය කරන අයට බුදු කෙනෙක් පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඒ බුද්ධ ඥාන තෙසත්ත්‍ය ඥාන ශක්තියෙන් ධර්මයේ පැහැදිලි කරනකොට ඒ ශක්තියින්ට ආකර්ෂණය වෙන්න පුළුවන් ඒ විඥාන ශක්තියින්ට.
පව් කරාම ඒක කරගන්න බෑ. දුකේ ඉන්න කෙනෙකුට දුක නැති කරගන්න මඟ පෙන්නනවා මිසක එතනින් එහාට ගන්න බෑ. දුක නැති කරාම එපා එතනින් එහාට යන්න ගන්න. ඒකයි සබ්බපාපසකරණම් කියන්නේ. එහෙමනම් මේ වෙසක් තෙමගුල් දිනේ රජය නිර්දේශ කරපු වෙනුවෙන් අපි මේ වෙසක් උත්සවය අද සමරන්නේ. මේ දහම් පණිවිඩය දෙන්නේ. එතකොට වෙසක් උත්සවය ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මයි පළවෙනිදා වෙසක් උත්සවය සමරලා අර කිව්ව විදිහට. ඊළඟට එදා ඉඳන් දින 30ක් පුරාවට මේ විස්තර සියල්ල බලන්න ඕන නම් අපේ බුදුවිරු දියසෙන් YouTube නාලිකාව තියෙනවා. ඒකේ බලන්න පුළුවන්. දින 30ක් සම්පූර්ණ කරලා අද 30 වෙනි දවස. පුර 15ක පෝයක් වෙසක් මාසෙ මාවේ මොකද? මේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙන්න හේතු වුණා මාර්යාගේ බලපෑම, ඉල්ලීම. ඒ මාර්යාගේ ඉල්ලීම නිසා දැන් යන්නේ ওই ලෞකික සම්මාදිට්ඨිය, ඒ තුල ලෞකික ශාසනය යන්නේ. මාර්යාගේ ශාසනය මේ ලෞකික ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ප්‍රඥා උදපාදිය තුළ ක්‍රියාත්මක වෙන සංයෝජන අයින් කරලා මාර්ගඵල අරමුණු කරගෙන යන නවලෝතර බුදුමඟ. අන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් මත්තු මෛත්‍රී බුද්ධ ශාසනය වෙනුවෙන් පිරූ සමතිස් පාරමිතා බලයේ සිහිපත් කරගෙන ඒ වෙනුවෙන් දින 30ක් මේ විදිහට පළවෙනිදා ඉඳලා වැඩසටහන් කරලා රජය දීපු එකත් අපි හක දාන්නේ නැහැ. ඒ රජයත් ওই විදිහට කියන්නේ නැත්තේ අපේ ගමනට ශක්තියක් වෙන්න. කොහෙන් හරි පාර හැදෙනවා. මේ ඉදිරිපත් වෙන සියලුම දේ මේ ලෝකේ පැවැත්මට ඕනි කරන දේවල් ප්‍රඥාවන්තයා කරන්නේ Tamanට බාධා පිණිස එන දේ Tamanගේ ගමනට රුකුලක් කරගන්න එක. ඒක නිසා මේකෙදී කම්පණයටපත් වෙන්න ඕනේ නැහැ. දැන් එහෙමනම් රටේම සමස්ත ජනතාව වෙනුවෙන් පළවෙනිදා වෙසක් උත්සවය සමරපු නැති අය වෙනුවෙන් තමයි මෛත්‍රී බෝසත් පාරමී ශක්තියෙන් මේ ජනතාව අසරණ වෙන අර කොරෝනා බෙහෙත් විදින්න එපා කියලා අපි වීඩියෝ දැම්මා. බෙහෙත් විද්ද ලෙඩ වුණා. ඒ වගේ වෙන්න දෙන්නේ නැති වෙන්න තමයි අපි මේ දින දවසේදී කිසිම කෙනෙක් නොකරන විදිහට ඉතා ප්‍රබල විදිහට වෙසක් උත්සවය සමරුවේ. ඒ රටේ සමස්ත ජනතාව වෙනුවෙන්, මනුස්ස ප්‍රජාව වෙනුවෙන්. මෙතනදී සිංහල බෞද්ධ කියලා විතරක් ගන්න එපා. අපි මේ සෞභාග්‍ය උදා කරන්නේ මනුස්සයාට. මනුස්සයාගේ විඥාන ශක්තියට අනුව එයා දැකපු සිදුවීමක් අරමුණු කරගෙන ඒ සිදුවීමට පාදක වෙච්ච ප්‍රධාන චරිතය අල්ලගෙන ඒ ඔස්සේ යනවා. මේක තමයි ආගම් නිර්මාණය වෙන්න හේතුව. ඒ ප්‍රධාන චරිත අවසාන ගමන අවසාන සම්දිස්ථානට ආවම අපි දැන් ඔබතුමා මෙහෙට එනකොට ඉංගිරියෙන් හැරුණා, පාදුක්කෙන් හැරුණා, ওই විදිහට ගොඩගමින් හැරුණා, ওই විදිහට සන්දි වලින් හැරි ආවා. ඒ වගේ තමයි හැරෙන සම්දිස්ථාන ඔය. ඒක නිසා සියලුම ආගම් මේගොල්ලෝ මේ ආගමේ, මේගොල්ලෝ මේ ආගමේ කියලා අපිට බෙදීම් කරන්න බෑ. නිවැරදි සත්‍ය දැක්කහම ගමන අවසානයක් දක්වා ගිහිල්ලා ආපහු ඇවිල්ලා පිරිස එක කැඳවාගෙන යන ගමනක් මේ. ඒතර රාජ්‍ය පාලනය තුළ තමන්ගේ බලය රැක ගන්න තමන් දන්න මට්ටමින් යම් යම් දේවල් කරනවා. ඒ කරන ඒවා අඩුපාඩු වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට උනා වැරදි කියන්න ඕනේ. දැන් රටේ ජනතාවට අධ්‍යාත්මික නායකත්වයේ තියෙනවා නිවැරදි මඟ පෙන්වන්න. ජනතාව රාජ්‍ය පාලනයෙන් වැරදි පැත්තකට වැල්ලා දුකටපත් වෙන එක වළක්වන්නත් දැන් වැඩපිළිවෙලක් යොදලා තියෙනවා අපි. මයි පළවෙනිදා රටේ සමස්ත ජනතාව වෙනුවෙන් වෙසක් උත්සවය සැමරුවා. එහෙනම් දුකටපත් වෙන දෙයක් නෑ. දැන් එතන එදා වරද්ද ගත්තා නම් දැන් නිවැරදි තැන මෙන්න තියෙනවා. මෙතන ඉඳන් අපි එකතු වෙලා ගමන යන්නයි තියෙන්නේ. මේ රජය නිර්දේශ කරපු වෙසක් උත්සවය තුන් ලෝකේ සූපත් කරන බුද්ධ ශාසනයට අයිති වෙසක් උත්සවය තමයි මේ පළවෙනිදා අපි සැමරුවේ. අපි හැමදාම කියන්නේ පළවෙනිදා බුද්ධ රත්නය වෙනුවෙන්, දෙවෙනිදා ධම්ම රත්නය වෙනුවෙන්, තුන්වෙනිදා සංඝ රත්නය වෙනුවෙන්. ඊළඟ මේ විදිහට කියන්නේ අපේ බුදුවිරු දියසෙන් වීඩියෝ බලන්න මේ කෙටි කාලයකදී ගැඹුරු දෙයක් පැහැදිලි කරලා දෙන්න අමාරුයි. ඒක නිසා බුදුවිරු දියසෙන් වීඩියෝ ටික බලන්න. මැයි මාසේ පුරාවටම විශේෂ වැඩපිළිවෙල රාශියක් ක්‍රියාත්මක කළා. එතෙන්දී අපේ හලාවත ප්‍රදේශයේ තනියවල්ලබ කියන මෙන්න මේ දෙවියෝ. මේ දෙවියන්ගේ වාහනේ අශ්වය, සුදු අශ්වය. අපේ ඔබතුමා එක්කම මේ මාධ්‍යයෙන් ඉදිරිපත් කළා ගම්බාර දෙවියෝ ගැන. මේ ගෞතම බුදුහාඳුරුව විවරණ ගන්නත් ඉස්සල්ලා අනියත විවරණ ගන්නකොට ගම්බාර දෙවියෝ තමන්ගේ යාළුවා ඒ ගම්බාර දෙවියෝ එකේ මේ රටේ ජීවත් වෙන මනුස්ස ප්‍රජාව කණ්ඩායම් තුනක් පාලනය කරන්න තමන්ගේ ජීවිතය සකස් කරගත් ආකාරය පෙන්වනවා. මේ තනියවල්ලබ කියන්නේ ඒ වගේම ශ්‍රේෂ්ඨ චරිතයක්. ඒ ආත්මෙම එක්තරා අවස්ථාවක්. ඒ ආත්මෙම. ඒකයි මේ අශ්වයා ඉන්නේ, සුදු අශ්වයා. මේ සුදු අශ්වයාම හිමි කරගන්නවා මෛත්‍රී බෝසත්තු බුදු වෙන්න
ඉස්සෙල්ලා මේ අස්සය මේ වගේ සුදු අස්සයක් තමයි Tamanට වාහනයක් ලැබෙන්නේ. ජව සම්පන්න අධිබලත වේග සම්පන්න ඒ වගේ වටිනා කියන අස්සය. එතකොට ඒක නිසා මේ මෛත්‍රී බෝසත් ගමන අපේ හලාවතට ගියේ හලාවත කියන්නේ වත හලන්න කියන එක මේ ශරීරය. එහෙමනම් මොකද්ද ගන්න ඕනේ අපි සිත ධර්මය ගන්න ඕනේ. වක්කලේ මාදිහා මගේ මේ ශරීරය දිහා බලා ඉඳලා වැඩක් නැහැ. මං දේශනා කරපු ධර්මයට අනුව ඔබේ ජීවිතය සකස් කරගන්න කිව්වා. ඒ අනුව අපි වැඩ ටික කරන්න ඕනේ. එහෙනම් දැන් මේ හලාවත මේ තනිවල්ලබ දෙවියන් මේ ස්ථානට ගිහිල්ලා අපි දහම් වැඩසටහන් කරලා අපේ බුදුරු දේශන නාලිකාවේ සියලුම තොරතුරු තියෙනවා. වීඩියෝ බලන්න පුළුවන්. ඊට පස්සේ එදා 1555 වගේ. එතකොට කීරවැල්ලේ පරම්පරාව ගැන සඳහන් කරනකොට මේ තනිවල්ලබ ඊළඟට සකල කලාවල්ලබ ඒ සහෝදරයෝ දෙන්නේ ඊළඟට ඒ රජතුමාගේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ දේවිය මැරුණට පස්සේ එයාට දරුවෝ 4 දෙනෙක් හිටියේ. 4 දෙනා ඉඳද්දී ඒ දේවියගේ නැගණිය විවාහ කරගත්තා. ඒ නැගණියගේ තමයි මේ තනිවල්ලබ සහ සකල කලාවල්ලබ. එතකොට මේ ගම්පොළ ප්‍රදේශයේ රාජධානිය කරගත්ත සකල කලාවල්ලබ හලාවත ප්‍රදේශයේ මාදම්පේ මේ ප්‍රදේශයේ මේ තනිවල්ලබ රාජධානිය කරගත්තා. මෙයා ගාව තනියෙන් සියලුම දේ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ගම්බාර දෙවියෝ තනියෙන් සියලුම දේ කරන්නේ. රටේම කොච්චර දෙවිවරු හිටියත් ගම්බාර දෙවියන්ගේ අවසරින් තු කරන්නේ නැහැ. ඒ වගේම අද දේව සමාගමේ වසවර්ති මාර්යා ඒ කියන සියලුම පාර්ශවයන් සතරවරන් දෙවියෝ, සක්‍ර දෙවියෝ, මහා බ්‍රහ්මයා, ඊළඟට බහිරව දේවතාවා, ඔය කාලි වෙසමුනි, ධෘතරාෂ්ට්‍ර විරූපාක්ෂ වෛශ්‍රම් සියලුම දෙනා එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා පොරොන්දු කරගෙන ආපු වැඩසටහනක් මේ කරගෙන යන්නේ. ඒක නිසා මේ අවස්ථාවක එක් අවස්ථාවක් ඒ අනුරාධපුරයේ දහම් පත්‍රිකා බෙදන්න දහම් පත්‍රිකා ගෙනින් දුන්නේ 7 වෙනිදා සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන්. 4 වෙනිදා ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් දහම් වැඩසටහනක් එහෙ කරා ගෙදරක විශාල පිරිසක් එකතු කරගෙන. ඊළඟට 17 වෙනිදා සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පච්චේක බුද්ධත්වය වෙනුවෙන් 17 රහත් බෝධියෙන් 27 සම්මා සම්බුද්ධත්වය. එතකොට 27 වෙනිදා ඒ වගේ අපි විශේෂ වැඩසටහනක් කරා. අපි 17 වෙනිදා ඒ ස්ථානයේ ගිහිල්ලා දහම් වීඩියෝවක් කරලා ඒ විදිහට එහෙම කරලා ආවා. මේ 24 වෙනිදා ගෞතම බුදුහාමුදුරන්ට නියත විවරණ දෙන්න 24 නමක් බුදුවරු. ඒ වෙනුවෙන් අපි ක්‍රිස්තියානි සහෝදරයෙක්ගේ නිවසකට ගිහිල්ලා ඒ ගෙදර සියලුම දෙනා ඒ ගමේ සියලුම දෙනා මේ අපි ගියේ මේට වඩා ගොඩක් දුර හලාවතටත් එහා. එතකොට එහෙම ගිහිල්ලා ගලේ වෙල එතකොට සුද්ධ අන්තෝ මුනින්දගේ දේවස්ථානෙට ගියේ. ඒ ස්ථානයේ ඒ දායක පිරිසකගේ නිවසක බුදු ගුණ ආරක්ෂාව කරලා ඒ කරපු වැඩෙන් ප්‍රතිඵල තියෙන අපිට කතා කරලා කිව්වා. ඒක නිසා මේ අපි ආගම් වේද ಜಾති වේද ගන්න ඕනේ නැහැ. අපි හොඳ දේ තුලින් ඉදිරියට යන්න ඕනේ. හොඳ දේ තුලින් ඉදිරියට යනකොට බෙදීම් ඇති කරන්න ඕනේ නැහැ. බෙදීම් ඇති කරන්නේම සමගිය තමයි බුද්ධ ශාසනයේ මූලික ශක්තිය. ඒක නිසා මෙන්න මේ කාරණේ තමයි අපි සඳහන් කරන්න ඕනේ. එහෙමනම් දැන් අපි මේ රතනශිපත තමයි සමා වෙන්න ඕනේ. අපිට තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද අපේ සාකච්ඡාවක් විදිහට යන නිසා මම ඔබතුමාගෙන් අහන්නේ දැන් විශේෂයෙන්ම අපිට දැන් මේ කාලය වෙන විට අපි දකිනවා මේ සමාජය තුළ විවිධාකාරයේ විපර්යාසයන් හිතන්න බැරි දේවල් සිදු වෙලා තියෙනවා. පාරිසරික විපර්යාසයන් සිදු වෙනවා. මේ ස්වභාවික සබාධම පවා කම්පා වෙන අවස්ථාවන් මේ වෙනවා සහ මේ අනතුරුදායක තත්ත්වයන් වැඩි වෙලා තිබෙනවා. ඔබතුමා පැහැදිලිව කියන්නේ මේ එකක් මේ සමාජික පාලකයන්ගේ යම් මේ අදුරදර්ශී ක්‍රියාමාර්ග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ නායකයන්ගේ යම් කාරණා වෙන්න පුළුවන්. ඔබතුමාගේ ආධ්‍යාත්මික ශක්තියත් එක්ක අපිට මේ වර්තමානයේ තුල මේ යම් අනතුරුදායී දේවල් වැඩි වෙලා තියෙනවා. ඒ දේවල් එක ඉදිරියේදී දැන් මේ සපෝයත් එහාට මෙහාට වෙච්ච නිසා ඉදිරි අනාගතේ අපිට යම් ප්‍රශ්නයක් වෙයිද? ඔව්. ඒ ප්‍රශ්නෙට පිළිතුර මේකයි. ඉදිරියේදී යම්කිසි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අපි සමග ජනතාව එකතු නොවුනොත්. මොකද නිවැරදි මඟ පෙන්වීමක් තියෙනකොට මනුස්සාත්මයට එන්නෙම මේ ලෝකේ පැවැත්මට හේතු වෙන පදනම. අපි සම්බෝලයක් හදනකොට ಜಾති සියල්ලම සමසේ ගන්න ඕනේ. එක දෙයක් වැඩි වුණොත් ඒක හරියන්නේ නැහැ.
ඒ වගේ දිව්‍ය ලෝක ශක්තිය, බ්‍රහ්ම ලෝක ශක්තිය, සතර අපාය ශක්තිය ඒවා තේරම නිසියාකාරව සිද්ධ වෙනවා. ඒව වෙනස් වෙලා නැහැ. මිනිස්සයා ලෞකික ආසාව නිසා මේ තුන් ලෝකයේ සුවපත් කරපු සාතන් ප්‍රතිපත්තියෙන් ඈත් වෙලා තියෙනවා. ඒක නිසා අර සම තත්ත්වය ගෙනියන්න බැරි වෙලා තියෙනවා. එන්නේ විපරීත තත්ත්වය ඇති වෙලා ඒකට සබහාදහම් පවා කම්පණයටපත් වෙලා ප්‍රතිචාර දක්වනවා. දෙවියෝ බ්‍රහ්මයෝ නරක තිරිසන් ප්‍රේත අසුර මේ සියලුම දෙනා කම්පණයටපත් වෙලා තියෙනවා. දැන් මිනිස්සයාට මනුස්ස ප්‍රජාව තුළ අධ්‍යාත්මික නායකත්වයක් නිසි මඟ පෙන්වීමක් කරමින් අපි ඉදිරිපත් වෙලා තියෙනවා. අද ඉදිරිපත් වුණා නෙමෙයි. 2000 ඉඳලා තමයි දියසෙන් හන මුද්‍රණය කළේ. දියසෙන් කියන නමෙන් සඳහන් කරන්නේ දියසෙන් කියන්නේ ලෝක නායක කියන එක. එතකොට මේ ලෝක නායක ඉදිරිපත් වෙලා ඉඳද්දී නායකෝ පාලකෝ අපි මේකට ලැබෙන ප්‍රතිඵල අපි බුද්ධි විඳිමු කියලා කටයුතු කළා. ඉතින් දැන් ඒක නිසා දැන් එහෙම වෙන්නේ නැහැ. සමාජයට නිසි මඟ පෙන්වීමක් තියෙනවා. ඒ නිසා අපේ විශ්වාසය තියෙන්න ඕනේ. විශ්වාසා පරමා ඥාති කියලා කිව්ව බුදුරජාණන් වහන්සේ. ඒක නිසා ඒ විශ්වාසා පරමා ඥාති කිව්ව විදිහට අපි මේ ධර්ම මාර්ගයේ අරමුණු කරගෙන තුනුරුවන් අරමුණු කරගෙන මේ ගමන යන්න ඕනේ. ඒක නිසා කිසිම කෙනෙකුට කරදරයක් බාධකයක් ඇති වෙන්නේ නැහැ ඉදිරියේදී මේ නිවැරදි මඟ පෙන්වීම ඔස්සේ ඉදිරියට ගියොත්. ඒක තමයි මේ ඔබතුමාගේ ආධ්‍යාත්මික ශක්තිය හරහා කියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මට ගෝලීකරණය කියන්නේ ඕකනේ. ගෝලීකරණය කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපායෙන් එන බලපෑම් වළක්වලා මනුස්ස ප්‍රජාවට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල ආකර්ෂණීය ශක්තිය අරන් දෙනවා. විශ්ව ශක්තිය කියලා කියන්නේ ওই ඉහළින් තියෙන ශක්තිය. ඒ හැම දෙයකටම වඩා ඉහළින්. ඔව්. ඒ සියල්ල එහෙම හසුරවන්න පුළුවන්. ඒ සියලුම තත්වයන් තුළ ජීවත් වෙලා සිත පාලනයකට හදාගෙන බුදු බව පිණිස පාරමී පුරපු ශක්තිය අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ගෞතම බුදුහාමරේ සාරාංශක කල්පලක්ෂය පිරු පාරමී ශක්තිය මෛත්‍රී බෝසත්ත්ව කියන අපි මේ මෙත් බෝසත් සෝ ශක්තිය පදනමින් අපි අද කතා කරන්නේ 94 ඉඳන් කතා කරේ මෙත් බෝසත් බලමණ්ඩලය කිව්වහම ඒක වටේ ඕන කෙනෙක් එක්ක අහුවෙනවා බලයට කැමති අය. හැබැයි අද කතා කරන සෝ ශක්ති පදනම. ඒ කියන්නේ පිරු සමතිස් පාරමිතා බලය. ඒක සිහිපත් කරගෙන තමයි අද මේ 30 වෙනිදා මේ විදිහට කරන්නේ. කිරියල සාසනරක්ෂ මණ්ඩලයේ ගරු සභාපති තැන්පත් පොහොරභාවයේ අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ වැඩවෙසෙන ඒ අලුකැටිය විවේකාරාම විහාරස්ථානයේ උදේ පාන්දර දහම් වැඩසටහන් කරලා ඒ ස්වාමීන් වහන්සේ තිල්ලීම් ගණනාවක් කළා. ඒ සියල්ලමටම ඇහුම්කන් දීලා ඒවට යම් පීවර අනුගමනය කරන්න ඕනේ ඒවා තීරණය කරගෙන ඇවිල්ලා එන ගමන් රත්නාරාම විහාරස්ථානට ගිහිල්ලා ඒ මාටුගල කිරියල් රත්නාරාම විහාරස්ථානයේ දහම් වැඩසටහන් කරලා ඒ ස්ථානයේ කිරිහාර පූජාවක් සිදු කළා. ගමයට ආශිර්වාද කරලා ඒ විතරක්ද නැහැ මේ වැඩපිළිවෙල ආරම්භ කරනකොට අර අනුරුද්ධ හාමුදුරුවන් විවේකාරාම විහාරස්ථානයේ කිරිහාර පූජාවක් සිදු කළා. දහම් පත්‍රිකා බෙදලා දීලා ඒ විදිහට ආපු ගමනක් අද. මයි පළවෙනිදා පොය විතරක් නෙමෙයි මේ පොයේත් අපි ඒ වගේ සුවිශේෂ වැඩ කොටසක් කරා. මේ දහම් පත්‍රිකා ඕනම කෙනෙකුට නොමිලේ ලබා ගන්න පුළුවන්. මාසයක් ගානේ පුර 15ක පොයට බෙදෙනවා. ඉතින් ඒ වගේම අපි විශේෂ නිෂ්පාදන ටිකක් මම එතනට එන්නම් මේ විශේෂයෙන්ම දැන් අපිට සඳහන් කරන්න ඕනේ මොකද මෙතුමා ඊ타ත්ම සුවිශේෂී මේ කටයුතු රාශියක් කරනවා. විශේෂයෙන්ම මේ දහම් පත්‍රිකාවත් මේ ඊ타ත්ම මේ අපි කියන්නේ ක්වොලිටියට මේ ඊ타ත්ම හොඳ මේකකින් තමයි ලබා දීලා තින්නේ. මුදල පිළිබඳව නෙවෙයි මේ ලබා දෙන පණිවිඩය පිළිබඳව. ඒ වගේම දැන් ඔබතුමා තවත් කටයුත්තක් මට පෙරපතක් කිරීමක් කරා මේ දැන් අපේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න දිනනවානේ මේ රතන්ශී මහත්තයා මේ ඒකෝගේ වල්වර ප්‍රශ්න ව්‍යාපාර කටයුතු දියුණු නැහැ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ප්‍රශ්න තියෙනවා මේ ඒ දේවල් වලටත් ඔබතුමා සුවිශේෂී ඔබතුමාගේ ওই ශක්තියත් එක්ක සුවිශේෂී දේවල් ටිකක් ලබා දෙන්න මේ ලෑස්ති කරලා තියෙනවා කියලා මේ සඳහනක් කරා මොනවද ඒ ලබා දෙන මේ ද්‍රව්‍යයන් ඒ කියන්නේ විශේෂයෙන්ම මේ හැම දෙයක්ම කරන්නේ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් ඔබතුමා මේ මුදලට වඩා කරන්නා වූ සේවාව වෙනුවෙන් තමයි කරන්නේ මොනවද ඒ ලබා දෙන ද්‍රව්‍යයන් පිළිබඳවත් අපි හැඳින්වීමක් කරමු. ගොඩක් දුරට අද නරක තිරසන් ප්‍රේතාසුර කියන බලපෑම් නිසා මිනිස්සුන්ට දුක් කරදර ඇති වෙලා තියෙනවා. අපි අර එපා කිව්ව දේවල් කරලා තව අපි එක්කම ඉන්න අය වුණත් අපි එපා කිව්වට ඒක අහන්නේ අර රැල්ලට යනවා. අනිත් එක තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න බෑ. වරදට යොමු වෙනවා.
ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී දුකටපත් වෙනකොට නොපෙන්න බලවේග සම්බන්ධ වෙනවා. පව් කරනකොට අපි නොපෙන්න බලවේග සම්බන්ධ වෙනවා. ඔය කුණු ගඳ කුණු රස පිලි ගඳ පිලි රස ඕවට නොපෙන්න බලවේග සම්බන්ධ වෙනවා. මනුස්සයා දුක් දෙන බලවේග. ඒවා වළක්ව ගන්න අපි මේ වගේ සුවඳ කුඩු එකක් හදලා තිනවා. මේක තියෙන්නේ විශාලාමා නුවර තුම්බිය දුරු කරපු විදිහට මේ බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට බුද්ධ වචනය තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. බුදු පහන් දැල්වන්න ඉස්සල්ලා. අපි අර කිව්ව ක්‍රිස්තියානි සහෝදරයෙක් ගෙදර මේ අද මේ වෙන විට මේ සුවඳ කුඩු ඒ යේසුස් වහන්සේට පහන් දැල්වනවා එතන. යේසුස් වහන්සේ කියන්නේ අධ්‍යාත්මික ශක්තිය, මෛත්‍රී බෝසත්ව යේසුස් වහන්සේ කියන්නේ. එතකොට ඒ කලින් ආත්මයක් මේ විදිහට සුවඳ පැන් ඉහළ තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. ඒකට මේකෙන් බාහිරව දෝෂ, මලයක්ෂ දෝෂ ඇතුළු සියලුම අමනුෂ්‍ය දෝෂ අයින් කරගන්න පුළුවන්. මේ ගැන විශ්වාසය තියෙන්න ඕනේ. විශ්වාස පරමාඥාති කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා චේතනාම් භික්කවේ කම්මං වදාමි. චේතනාව හදාගන්න ඕනේ හොඳ දේ අරමුණු කරගෙන. ඒක නිසා මේ හොඳ දේ අරමුණු කරගෙන චේතනාව හදාගන්න එකපාරට බැරි වෙයි. නරක දේ අරමුණු කරගෙන ගිහිල්ලා තොইল කරනවා, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනවා. ඒවට දාස් ගණන් යනවා. අපිම ගිය අර පාන්දුරේ ගෙදර 1,25,000ක් දීලා කරපු වැඩකින් ප්‍රතිඵල නැතුනේ අපිට කියලා 30000කට වැඩේ කරගත්තා. ඉතින් ඒ වගේ මේක තියෙන්නේ වතුර දාලා ඉහින්න. ඔව් ඒකට මේ සුවඳ දුම් අල්ලන්නේ නෙවෙයි වතුර දාලා ඉහින්න. වතුර දාලා ඉහින්න. ඒකෙන් සියලු දෝෂ ඒවා වළකිනවා. ඊළඟට අපි හදලා තියෙනවා ඖෂධීය තෙල් එකක්. මේක පිරිත් බල පිහිටවල ඒ විදිහට දැන් මෙතන පිරිත් කියන්න ඕනේ ජීවිතය තුළ චිත්තකය වචනය තුළ අර ප්‍රතිපත්ති සාසනය තුළ ජීවිතය පවත්වාගෙන යන නිසා ඒ ශක්තිය තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ විඥාන ශක්තිය මේ ස්ථානය ගැන මේ වැඩපිළිවෙල ගැන විශ්වාසයක් ගොඩනගාගත්තොත් ඒ මොහොතින්දම ශක්තිය ලැබෙනවා. දැනට ඊටා දුර පළාත් වලින් දුරකථනයෙන් කතා කරලා ඒගොල්ලන් දුක් කරදර අවම කරගෙන තියෙනවා. ඒ නිසා මෙතන තියෙන්නේ මේ තෙල් එක දැන් කොරෝනා බෙහෙත් විදපු ඇයට නිින්ද යන්නේ ඇඟපත කැක්කුම් තියෙනවා, ඔළුව කැක්කුම් තියෙනවා, අමනුෂ්‍ය දෝෂ තියෙනවා. ඒ වගේ ඉරවරාදී ආතරයිටිස් ඕනම දෙයකට මේ පිරිත් බල පිහිටවල මේ හදපු තෙල් එකක්. මේ තෙල් එක පාවිච්චි කරන්න ඕනේ. ඒක තෙල් එක මේ ගාන්නද ඕනේ? ගාන්න තියෙනවා. මේක ඔළුවට දාන තෙල් එකක්. ආතරයිටිස් එහෙම සුව කරගන්න පුළුවන්. අර සන්දිසුදා කියන බෙහෙත් එක 10,000 ගණන් වියදම් වෙනවා. එහෙම වෙන්නේ මේකට මේ තෙල් එකකින් ධනේස් කැක්කුම් ආතරයිටිස් ඒවා තනිප කරගන්න පුළුවන්. ඊයේ මම ගියේ අද කිරිහාර පූජා තියලා ආශිර්වාද කරපු මාටුවගල ගෙදර ඒ අම්මට ධනේස් වතුර කියලා වතුර අරන් දාලා ඊට පස්සේ තිබුණට වඩා අමාරු කියලා. ඒක නිසා චක්කුම් උදපාදි තුල බටහිර වෛද්‍ය ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ ඥාන උදපාදි තුල. මේ හෙළවෙදකම කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු තුන් ලෝකෙට මෛත්‍රී කරලා ඒ මෛත්‍රී සහගත සිතෙන් තුන් ලෝකයෙන් යම් කෙනෙකුට කරදරයක් වෙනවා නම් යම් තැනකින් ඒ කරදර එන තැන පාලනය කරන්න මෛත්‍රී සහගත සිතෙන් නියෝගයක් නිකුත් කරලා ඒ සඳහා ද්‍රව්‍යයක් දෙනවා ඒ පුද්ගල පාවිච්චියට. මේකෙන් තමයි හෙළවෙදකම කියන්නේ මෙහෙම බුදු දහමත් එක්ක දිනු කරපු සිතෙන් හැදිච්ච දෙයක්. මෙතෙන්ට තමයි විශ්ව ශක්තිය සම්බන්ධ වෙන්නේ. ආයුර්වේද කරන්නේ බාහිරින් ගන්න ගස් පොතු ඒවා ඉස්මේ වලින් අර පිටින් ගාලා ඒ ಗುಣ දෙනවා. හිතේ ඇති වෙන ශක්තියෙන් තමයි මේක. අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඔබට මේ ත්‍රිවිධ රත්න ශාන්ති සුගන්ධ මංජුසාව මේක තමයි රත්නශ්‍රී බුදු විරෝධීසෙන් මධ්‍යස්ථාන අනුශාසක රත්නශ්‍රී කතර මහත්තයා ඔබට ලබා දෙන්නේ. මේක දැන් දුම් අල්ලන්න නෙවෙයි වතුර වලට ගෙදරින් වතුර එකක් අරගෙන වතුර වලට දිය කළා ඒක තමයි ඉහන්න ඕනේ මේ ගෙවල් ගෙදර මිදුල වටේ. ඔව් මේකෙන් කරන්නේ බාහිරව දෝෂ මලයක්ෂ දෝෂ ඇතුළු තමන්ගේ ඥාතියින් එහෙම තමන්ට කැමැත්තෙන් ආදරෙන් ඉන්නවනේ ඒගොල්ලෝ කරන කරදර වළක්ව ගන්න මේක. එහෙම වෙන්නේ නැතුව ඒ ඕක පාවිච්චි කරාට ಗುಣ එන්නේ නැත්නම් දෙවෙනුවට අපි හදලා තියෙනවා මොකද අල්පේචාක්ක දෙවිවරුන් තලාටු භූමාටු. ඊළඟට ඒ අල්පේචාක්ක දෙවිවරු යම් යම් බලපෑම් කරනවා නම් ඒව වළක්ව ගන්න ඕක කරලා ප්‍රමාණවත් වෙන්නේ ටිකක් බලගත් දේව කොට්ටාස ඉන්නවා. අර බුදුරජාණන් වහන්සේ කාලේ සුණාපරන්තේට පුන්නතරුන් ඇතුළු පිරිස භාවනාවට ගිහිල්ලා ඒ වගේ දෙයක් වුණා. ඒ වගේ දෙයක් වෙනකොට මේ තෙල් එක හදලා තියෙන බුද්ධ රශ්මී බුදු පහන් තෙල. මේකෙන් බුදු පහන් දැල්වන්න ගන්න පුළුවන්. මේ
එතකොට ඔය සුළු දෙයකින් ওই ටික වෙනස් කරගන්න පුළුවන්. ඔව් ඒ තාමත්ම මේ සාධාරණ මුදල තමයි ඔබතුමා සඳහන් කරලා තියෙන්නේ. මේ ලක්ෂ ගණන් මේ නෙවෙයි පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ. තාමත්ම අඩු මුදලකට සාධාරණ මුදලකට ඔබට නිවසේ මේ ශාන්තිය ඒ වගේම නිවසේ තියෙන දෝෂ දුරු කරගන්න මේ දේවල් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ සුගන්ධ මංජුසාව ඒ වගේම මේ බෙහෙත් තෙල ඒ වගේම මේ බුද්ධ රශ්මි බුදු පහන් තෙල නිවසේ දල්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි එතුමා සඳහන් කරා මේ ධනහිස් ආබාධ විශේෂයෙන්ම තියෙනවා නම් ඒකටත් සුදුසු තෙලක් ඔබතුමා ගාව තියෙනවා. ඒ මේ තෙල් එක ඒ වගේම මුඛ රෝග සුව කරන්න විශේෂ දත් බෙහෙතක් අද බස් රථවල තිබුණ රුපියල් 100යි. නමුත් අපිට දෙන්න පුළුවන් මේ පැකට් එක රුපියල් 50ට 75ට වගේ දෙන්න පුළුවන්. මේවා වුණත් දැන් මේ සුවඳ කුඩු එක වුණත් ඔය දාලා තියෙන මිල නෙමෙයි ඊට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් දුප්පත් අසරණයට මේක මෙතෙන් තමයි පුනරුද්ධ යුගයක් ඇති කරන්නේ අපි පටන් ගත්තේ. ඉතින් ඒ පටන් ගත්තට විවිධ බලපෑම් නිසා පටන් ගත්ත කතා කරපු යටත් පොඩි අඩුපාඩු තියෙනවා. ඒ අපි යමක් කරන්න පටන් ගත්තාම හොඳ දෙයක් නොඑක් පැති වලින් බාධක එනවා. ඒවට තමයි මුහුණ දීලා තියෙන්නේ. ඒක නිසා ඒව වළක්වගෙන යන්න ඔබට අප ගැන විශ්වාස කරලා આવොත් පුනරුද්ධ යුගය ප්‍රායෝගිකවම අත්විඳින්න පුළුවන්. පැහැදිලිවමයි. ඔන්න ඔබට මේ අවශ්‍යතාවය තියෙනවා නම් අපි බුදුරුදු දියසෙන් මධ්‍යස්ථානයේ අනුශාසක රත්නශ්‍රී කරදර මහත්තයාගේ දුරකථන අංකය සඳහන් කරනවා. ඒ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා මේ දේවල් ලබා ගන්න වගේම එතුමාගෙන් ජ්‍යොතිෂය ඒ වගේම ගුප්ත ශාස්ත්‍රය සහ ඒ අවශ්‍ය කරන්නා වූ සෙත්සාන්ති පිළිබඳව ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. රත්නශ්‍රී මහත්තයා කාල වේලාවත් ඉක්මවලා යන නිසා අපි කතාව අවසන් කරමු. මොකද විශේෂයෙන්ම අද දවසේදී එතුමා අපිත් එක්ක මේ සම්මුඛ වීම සිදු කරේ තාමත්ම සුවිශේෂී කරුණාකාරණා රාශියක් වෙනුවෙන් එතුමාගේ ආදරණීය පියාණන් ඒ වගේම ආදරණීය මෑණියන්ව ගුණ සිහිපත් කරන්නත් ඔබතුමා බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් කෙටියෙන් ඒ පිළිබඳව අපි කතා බහ කරලා සාකච්ඡා නිමාටපත් කරමු. ඔව් ඒ ආදරණීය මෑණියන් 2010 ජනවාරි 8 වෙනිදා පරලෝකපත් වුණා. උපත සිද්ධ වුණේ 1939 මැයි 10 වෙනිදා වෙසක් පුර 15ක පොහොය දවසේ. පියාගේ උප්පත්තිය 1937 ජනවාරි 15 වෙනිදා මාත් ඉපදුනේ 1967 ජනවාරි 15. අපි මේ බෝසත් ගමනක් කියන්නේ අවුරුදු 30ට සම්මතිස් පාරමිතා බලයෙන්. පියා ඉපදුනාට අවුරුදු 30කට පස්සේ මං ඉපදුනේ. ඒ 30න් පස්සේ ඊළඟට 1997 තමයි මෙත්බෝසත් බල මණ්ඩලයේ බෝපේ පටන් ගත්තේ. ඒ අවුරුදු 30 ගිහිලා දැන් තව 2027ට අවුරුදු 30 සම්පූර්ණ වෙනවා. ඊට කලින් තමයි මෙත්බෝසත් සෝශක්ති පදනම මේ විදිහට අපි මේ වැඩ ආරම්භ කරන්නේ. එහෙනම් පියාගේ පරලෝසපත් වීම වෙසක් පුර 15ක පොහොය දවසේ 2018 මැයි මාසේ 29 වෙනිදා සිද්ධ වුණේ. එතකොට අනගාരിക ධර්මපාලතුමාටත් සම්බන්ධ ඒ සිදුවීමක් ඒ වෙසක් පොයක් අප්‍රේල් 29ට ආවා. ඒ අවුරුද්දෙන් 2018. එතකොට මේක මේ සිදුවීම් ස්වභාව ධර්මයෙන් ඔය ලෞකික ජ්‍යොතිෂයට වෙනස් කරන්න බෑ මහා සම්මතය. ඒක තමයි මම මේ පැහැදිලි කළේ. ඊළඟට ඔබතුමා සඳහන් කරා දුරකථන අංකයේ තෙමුණට කතා කරන්න වෙලාව පසරු 1 සිට 4 දක්වා කතා කරන්න. අපි මේ දක්වා කාලය 67 ඉඳලා 94 දක්වා සබරගම් පළාතට පමණක් සීමා වෙලා වැඩ කළා. බෝපේ සුධර්මාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන මිත්බෝසත් බල මණ්ඩලය පටන් අරන් යුද්ධේ නිමා කිරීම පූජා මාලාව රට පුරාම ක්‍රියාත්මක කරලා ඒ වගේ විශේෂ වැඩ කොටසක් කරා මිත්බෝසත් බල මණ්ඩලයෙන් 94 ඉඳන් 2024 දක්වා අවුරුදු 30 කාලය. දැන් මේ බස්නාහිර පළාත එනම් බස්නාහිර පළාත සබරගම් පළාතයි දෙක හැරුණාම සෙසු පළාත් වලට අපි මූලිකත්වයක් දෙන්න ඕනේ. ඒක නිසා හැමදාම උදේට පාන්දර 5ට ගිලම්පස බුද්ධ පූජාව, ඊළඟට සෙත් පිරිත්‍යාචාරය, කිරිහාර පූජාව, උදේ පූජාව, දහවල් ආහාර පූජාව, ස්ථාන 11ක බුදුරජාන් වහන්සේ වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජාවල් සිද්ධ කරන මේ බෞද්ධ මධ්‍යස්ථානයේ ඒවට විශාල මුදලක් වැය වෙනවා. හැබැයි කිසිම කෙනෙක්ගෙන් එක්කව කරන්නේ නැහැ. රටේම ජනතාව වෙනුවෙන් තුන් ලෝකයේම ජීවීන් වෙනුවෙන් ශාසනීය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන මේ පූජාවල් මේ ස්ථානයේ කරන්නේ. ඒ වගේම සඳහන් කරනවා මේ පූජාවල් තියෙන වෙලාව අවසන් වෙන දහවල් 12ට 12න් පස්සේ 1 ඉඳන් 4 වෙනකන් ඔබ දුර බැහැර ඉන්න ඕනම කෙනෙක් කතා කරන්න දුරකථන අංකය 1 ඉඳන් 4 වෙනකන් පමණක්. 4න් පස්සේ නැවත හවස පූජාවල් සූදානම් වෙනවා. ඒ සිද්ධ කරන්නේ දිව්‍ය ලෝක වෙනුවෙන් බ්‍රහ්ම ලෝක වෙනුවෙන්. බුද්ධ මන්දිරයේ පූජාවල් සිද්ධ කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝකවල මේ සාතනයට කැමැත්තෙන් ඉන්න ශක්තියින් උදෙසා ධාතු මන්දිරයේ පූජාවල් සිද්ධ කරලා
තුන් ලෝකයේම විසිරලා පැතිරලා වැඩ වාසය කරන සරුවක් ධාතුන් වහන්සේලා සිහිපත් කරගෙන පූජාව සිද්ධ කරලා ඒ බ්‍රහ්මයන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තමයි ඊළඟට මේ සියලුම දේ සිද්ධ කරන්නේ තුන් ලෝකයේම සුවපත් වෙන්න ප්‍රතිපත්ති පූජාව මේ කරගෙන යන්නේ. මේ ප්‍රතිපත්ති පූජා කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා අපි ප්‍රතිපත්තියේ නිරත වෙයි කියන එක. ඊළඟට මගේ අම්මා තාත්තා දෙන්න වෙනුවෙන් මතු සම්බුද්ධ ශාසනයේ ඉහළම ස්ථානපත් වෙලා ඒ මෑණියනු පියාණු ප්‍රාර්ථනා කරන බෝධිය සාක්ෂාත් කර ගන්නාතුරු ඒ මෑණියන් පියාණන් වෙනුවෙන් පාරමී කුසල් ගොඩනගා දීමක් වශයෙන් මම මේ උතුම් කටයුතු සියල්ලක්ම කෙරෙන්නේ. ඒක නිසා පොදුවේ මේ රටේ ජනතාවට දියසෙන් බලය විශ්වාස කරනවා නම් දියසෙන් ශක්තිය විශ්වාස කරනවා නම් සැබෑ දියසෙන් බලය ආධ්‍යාත්මික නායකත්ව විශ්වාස කරනවා නම් ඒ අය වෙනුවෙන් පස්වරු 1 ඉඳන් 4 වෙනකම් මට අමතන්න පුළුවන් කතා කරලා මම ලබා දෙන දිනේදී මේ ස්ථානට එන්න පුළුවන්. ආවහම ඔබට තියෙන ප්‍රශ්නය ගැටලුව වෙනස් කරගන්න ධර්මානුධර්ම ප්‍රතිපත්ති රාමුවට අනුව අපි ලබා දෙන විසඳුම් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඇතැම් අය අපෙන් යම් දේවල් කරගෙන ඇතැම් ඔය ලොකු ආරක්ෂාවල් වගේ දේවල් කරගෙන වාහන විකිණෙන්නේ නැත්නම් ඒවට ආරක්ෂාවක් කරගන්න. හැබැයි මේ පුද්ගලයා අපි මේ දෙයක් කරලා දෙන්න ගොඩනගෙන ශක්තිය ඒක කරන්නේ නැහැ. ඒතර අපි ගොඩනගෙන ශක්තිය එයා ගාවත් යම්කිසි ගොඩනැගීමක් කරගන්න ඕනේ. මේ විදිහට ඒ උතුම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕන නිසා තමයි ඒ ප්‍රතිපත්තිය එතකොට අපෙන් වැඩක් කරගන්න කෙනත් ඒ ගැන විශ්වාසයක් ඇතුව ධර්මය ගැන විශ්වාසයෙන් සුළුවත් තමන්ගේ වැඩේ කරනකන් හරි ඒ ප්‍රතිපත්තිය ගෙනියන්න ඕනේ. එහෙම නැතුව අපිම දැන් ඕනම කෙනෙකුට කරදර බාධක ඇවිල්ලා තින්නේ අපි කරපු දේවල් නිසා නෙමෙයි. එයා සසරදි කරගත්ත දේවල්. ඒවා තමයි අපි මේ අපි පිරු පාරමී ශක්තියෙන් ටිකක් දාලා අර තුවාලයක් හැදුනහම සනීප වෙන්නේ නැතුනම ඒ ඇඟෙන්ම තනකින් කපලා එතනට මස් කැල්ලක් තියනවා. තියලා සම්බන්ධ කරනවා වගේ මේ වැඩේ කරන්නේ අපි පිරු පාරමී ශක්තියෙන් කොටසක් දෙන්නේ. ඒ දුන්නට පස්සෙත් අර කලින් විදිහටම යන්නේ නැතුව තමනුත් බලන්න ඕනේ ටිකක් ඒ දුකෙන් ගොඩ එන්න. ඉතින් ඒක නිසා 4 ඉඳන් 4 දක්වා 1 සිට 4 දක්වා යමුතුන් ලබා දෙන්න. අනිත් වෙලාවට කතා කරන්න එපා. විශාල වැඩ කොටසක් මෙතන සිද්ධ වෙනවා. තුන් ලෝකයක් වෙනුවෙන් කරන වැඩ කොටසක් කරන්නේ. ඒ වගේම තමයි කිසිම කෙනෙක්ගෙන් නිකන් මුදල් ගන්නෙ නැහැ. අනිත් එක විශේෂයෙන් කියන්න ඕනේ මේ ගොඩාක් දේවල් මම කරන ඒවා කොහෙන්ද ලැබුණේ මේ වගේ දානපති උදව් උපකාර කරන නැති ඔය වගේ විශ්වාස තියෙනවා. මම කිසිම කෙනෙක්ගෙන් අද දක්වාම අරගෙන නැහැ, ගන්නෙත් නැහැ ඉදිරියටත්. මේ ප්‍රදේශයේ රත්නපුර නිසා මැණික් තියෙනවා. මැණික් වලින් දලං කෑල්ලකින් ගත්ත තඹ සතයක්වත් මේ වැඩපිළිවෙලට අද දක්වා කවදාවත් යොදවලා නැහැ. මං එහෙම මේ ලෝකෙ විනාශ කරලා පොළොව හාරලා ගන්න සම්පත් වලින් බොරුවට මේ ලෝකෙ සුවපත් කරන්න කියලා වැඩ කරන්නේ නැහැ. මනුස්සයා සුවපත් වෙන්න, ලෝකෙ සුවපත් වෙන්න මනුස්සයාගේ උසස් මනස ආරක්ෂා කරගන්න ඕනේ. සිත දිනු කරන්න ඕනේ. උඩු සිත, මැද සිත, යට සිත. එහෙම කරන්න අධ්‍යාත්මික නායකත්වයෙන් නිසි මඟ පෙන්වීමක් දැන් තියෙනවා. ඒ මඟ පෙන්වීමට එකතු වෙන්න බොරු දියසෙන් ලවට කලින් වගේ යන්න එපා. එහෙම ගියත් ඔබට අකුසලයක්. දියසෙන් වෙච්ච කෙනා වෙලා ඒක වින්දවුවා ඉවරයි. හැබැයි ඒක ඉහළට ගන්න මහන්සි වෙච්ච එකේ අකුසලයේ ජනතාවට තියෙනවා. ඒ නිසා ඒ අකුසලයේ වළක්ව ගන්නවත් දැන්වත් මේ සත්‍යයට එකතු වෙන්න. මේකට මුදල් ගන්නෙ නැහැ. මම ඔබෙන් ඡන්ද ඉල්ලන්නේ නැහැ. ඔබෙන් මොනවා හරි දෙයක් ඉල්ලන්නේ නැහැ. මම ওই වටේ පිටේ නිදන් හරන්න යන්නේ නැහැ. එක එක්කෙනාගේ සල්ලි මේ ලෞකික දේවල් මම රැස් කරන්නේ නැහැ. අස්කිරීම සැපතක්. සෑම දෙයක්ම අස් කරගෙන යන ගමනක් මේක. අනිවාර්යයෙන්ම මොකද එකතු කිරීම නෙවෙයි දීම තමයි ඔබතුමා හැමදාමත් කරන්නේ. යම් විදියකින් ඕනම කෙනෙක්ට මෙතනට එන ඕනම කෙනෙක්ට තීන මුදලටත් වඩා වැඩි දෙයක් දීලා යවන්න සූදානම් කෙනෙක් තමයි රත්නශ්‍රී කරදර මහත්තයා කියන්නේ. හරි එව නැතිනම් අපි කතාව නිමාවටපත් කරමු රත්නශ්‍රී මහත්තයා. ගොඩක් අපිට කාල වේලාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුවලා තියෙන නිසා විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕනේ ඔබේ ජ්‍යොතිෂය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ විශ්ව ශක්තිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික ශක්තිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මේ ඕනෑම ගැටලුවකට පිළිතුරක් අවශ්‍යතාවය තියෙනවා නම් අපි රත්නශ්‍රී කරදර මහත්තයාගේ දුරකථන අංකය සඳහන් කරනවා. එතුමා අර සඳහන් කරපු විදියටම පස්වරු 1ත් හවස 4ත් අතර වේලාවන් තුලදී පමණක් කතා කරන්න. මොකද එතුමාගේ ඒ ශාසනික වැඩ කටයුතු වලට අනිත් කාල වේලාව වෙන් කරලා තියෙන නිසා තමයි ඒ පැය තුන ඔබට ලබා දීලා තියෙන්නේ. ඒ පැය තුන ඇතුළත ඔබ දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබේ තියෙන ගැටලුවට එතුමාගේ සේවාව ලබා ගන්න පුළුවන්. ඒ පිළිබඳව අපි ඉතාමත්ම කරුණාවෙන් ඔබට මතක් කර සිටිනවා. ඒ වගේමයි ඔබට යම් අවශ්‍යතාවය
තියෙනවා නම් මේ සුගන්ධ මංජුසාව ඒ වගේම ඒ බෙහෙත් තෙල් සහ ඒ ගෙදරට ආරක්ෂක තෙල අවශ්‍යතාවය තියෙනවා නම් ඒකත් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතාමත්ම සාධාරණ මුදලකට එතුමා ලබා දීමට සූදානම්. හරි, එවනම් ඉතින් අපි සාකච්ඡාව නිමාවටපත් කරමු. අද දවසේ මේ තුන් වූ පුර 15ක පොහොය දවසේ දහසකුත් රාජකාරී මැද්දේ උදේ ඉඳන් ශාසනික කටයුතුත් එක්ක සමාජ කටයුතුත් එක්ක අද දවසේදී දස්ත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන්. හරි, එබැවින් ඉතින් අපි කතාව නිමාවටපත් කරනවා. කතාව නිමාවටපත් කරන්න කලින් මතක් කරන්න ඕනේ දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව තවමත් ඔබ subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න, bell button එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේමයි දසත ප්‍රොඩක්ෂන් TikTok follow කරන්න, like කරන්න. මේ සෑම දෙයක් එක්කම තවත් මෙවැනි වූ සුවිශේෂී වැඩසටහන සමග හමු වීමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.